Hi ඔයාලට කොහොමද? මම මේ ලෑස්ති වෙන්නේ මගේ ටෙමු ඕඩර් එක අන්බොක්ස් කරන්න. ඉවසිල්ලක් නැතුව හිටියේ මේක එනකන්. ඇත්තටම කිව්වොත් මම මේක හරියටම දැම්මේ ගිය සතියේ. හරියටම සතියකින් ආවා. අන්බොක්ස් කරලා බලමු අපි මොනවද තියෙන්නේ කියලා. ඉස්සලාම තිබ්බේ බාත්රූම් එකේ අපේ ෂැම්පූ වර මේවා තියාගන්න පුළුවන්. ඒක අර බිත්තියටම ගහන්න පුළුවන් පොඩි රැක් එකක්. ඒ රැක් එකට ක්ලිප්ස් වගේකුත් ඇවිල්ලා තිබ්බා. මෙන්න මේ වගේ. ඒ ක්ලිප්ස් වලින් තමයි මම හිතන්නේ බිත්තිය ගහන්න තියෙන්නේ. ඒක ගහලා පස්සේ බලන්න ඕනේ කොහොමද කියලා. මේක නම් හොඳට හයියට තියෙනවා. කිසිම අවුලක් නැහැ. ඊළඟට මම දාලා තියෙන්නේ බෑග් එකක්. මම මේ වගේ ප්‍රයිස් උත් එක්ක දාන්නම් ඔයාලට බලන්න. මේක බෑග් එකක්. මේකත් එච්චර ලොකු ගාණක් උන්නේ නැහැ. ඒ වගේම මේක මම හිතනවා මේ ප්‍රයිස් එකට සෑහෙන්න වටිනවා කියලා. මොකද ඇත්තට මේක ලොකු බෑග් එකක්. ලොකු බෑග් එකක්. ඒකත් ඒකේ මැටීරියල් එකත් හොඳයි. මේ තියෙන්නේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ඇඳුම් 4-5ක් විතර දාගෙන යන්න පුළුවන් එක. මම හිතන්නේ ඊටත් වැඩියෙන් චුට්ටක් දාගෙන යන්න පුළුවන් වෙයි. ඊළඟට මම මෙන්න මේක තමයි ආසාවෙන්ම ඕඩර් කරේ. මම මේක ගන්න ඕන නිසා තමයි ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ ඕඩර් එක දැම්මේ. මේක විතරක් දාන්න බැරි නිසා තමයි පස්සේ එක එක ඒවා ඇඩ් උනේ ආස නිසා. මේක නම් සෑහෙන්නම වටිනවා මට. මේක තියෙන්නේ අර අපි කොයි හරි යද්දී අපේ ඔය කොස්මැටික් අයිටම් අපේ ෂැම්පූ ඒ ඔක්කොම දාගෙන යන්න පුළුවන් විදිහට ඇත්තටම මේක සෑහෙන්න ක්වොලිටි අතින් ගත්තොත් සෑහෙන්න හොඳයි. ඒකේ පොකට්ස් උත් ගොඩක් තියෙනවා බ්‍රෂ් එක අරම ඔක්කොම මේකේ දාගෙන යන්න පුළුවන්. ඊළඟට වෝත් මදේ මෙන්න මේක සෑහෙන්න වටිනවා මේ ප්‍රයිස් එකට. මාර ලස්සනයි ඒක මම ඇත්තටම ගොඩාක් කැමති වුණා ඒකට. ආසාවෙන් ඕඩර් කරේ මං. ලස්සන පර්ස් එකක්. බලන්න ඔය එක. ඒකේ හොඳට පොකට්ස් තියෙනවා. ඒ කියන්නේ අර අනිත්‍ය වගේ අර ඒ කියන්නේ ලෝ ක්වොලිටි එකක් නෙමෙයි. ඇත්තට මේ ගානට වටින හොඳ ක්වොලිටි එකෙන් තියෙන පර්ස් එකක් ඒක. ඒක නම් highly recommended. පර්ස් එකේ පොකට්ස් උත් තියෙනවා. මැටීරියල් එකත් හොඳයි ඒක. මං හිතුවේ මට තෑග්ගක් හම්බෙලා තියෙන කියලා. ඇත්තටම නෑ එහෙම නෑ. තෑග්ගක් නෙමෙයි. ඊළඟට ආයි තියෙනවා හෑන්ඩ් බෑග් එකක්. මට නම් තාම හිතාගන්න බෑ ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ඒක ඇයි දැම්මේ කියලා. මම ඒක දැකපු නිසා ආසාවට දැම්මා මිසක් මම ඒ වගේ බෑග්ස් වැඩි යූස් කරන්නේ නෑ ඇත්තටම කිව්වොත්. ඒ වුණාට ඒක හරිම ලස්සනයි. ඒකට ලස්සන කී ටැග් එකකුත් ඇවිල්ලා තිබ්බා. බෑග් එකත් ලස්සනයි. බෑග් එකත් ක්වොලිටි එකත් ඇත්තටම ඒකත් හොඳයි. ඒ කියන්නේ ලෝ ක්වොලිටි එකකින් නෙමෙයි ඒකත් බෑග් එකේ මැටීරියල් එක ඇත්තටම ඒකත් හොඳයි. ඒකත් බඩු ගොඩක් දාගෙන යන්න පුළුවන් ලස්සන හෑන්ඩ් බෑග් එකක්. වයිට් කිට් එකකට වගේ ඒක ලස්සනයි. ඔන්න ඔය ටික තමයි මම මේ පාර ඕඩර් එකේ දැම්මේ. මේ පාර කියන්නේ මම ඇත්තටම මේ ටෙමෝ ඕඩර් එක දැම්මේ මේකේ බඩු කොහොමද? ඇත්තටම ඔය කියන තරම් ක්වොලිටි හොඳයිද? එහෙම කියලා බලන්න. ඇත්තටම ඒකේ ක්වොලිටි බඩු තියෙන්නේ. ගානත් සාධාරණයි. හරිම සන්තෝසයි. බයි.